ඔන්න යාළුවනේ අද මං පුංචි බිස්නස් එකක් ගැන ඔයාලට අදහසක් දෙන්න තමයි මේ හදන්නේ. පුංචි මුදලක් වැය කරලා අපි පොඩි වගාවක් කරන්නේ කොහොමද කියලා. මම හොයලා හැමතැනම මට හොයාගන්න බැරි වුණා යාළුවනේ. මං හොයුවේ නම් අර ප්ලාස්ටික් කූඩයක්. ඒක ගොඩක් රුපියල් 100කට වැඩි මිලක් වාගේ නිසා අපිට එච්චර ලොකු බජට් එකක් නැතුව කරන්න පුළුවන් පුංචි වගාවක් තමයි මේ පටන් ගන්න හදන්නේ. අපි හැමෝටම කරන්න පුළුවන්. මං ඒ නිසා මෙන්න මේ වගේ ප්ලාස්ටික් පෝච්චි දෙකක් ගත්තා. මේකක් රුපියල් 40ක් විතර වගේ තමයි වෙන්නේ. දැන් නම් මේ එළිය තිබිලා ඉවර වෙලා වැස්සට පොඩ්ඩක් මඩෙහිලා මේ අපි බලමු. එතකොට මම මෙන්න මෙහෙම පුංචි කංකුම් ඇට පැකට් එකකුත් ගත්තා. මේක නම් රුපියල් 80ක් වෙනවා. අපි බලමු මේ කොහොමද මේ වගාව පටන් ගන්නෙ කියලා. මේ තියෙන්නේ මං අපේ ගෙදර වත්තෙන් හොයාගත්ත මේ හොඳ කළු පාට පෝරපස් ටිකක් තමයි. ඊට අමතරව මම මේ වගාවට මෙන්න මේ වාගේ මේ පිදුරු ටිකකුත් අරගත්තා. අපි බලමු දැන් කොහොමද මේ පුංචි බිස්නස් එක පටන් ගන්නෙ කියලා. මෙන්න මෙහෙම පස් ටික හොඳට ගල් කැට අයින් කරලා මේ ගෙදර වත්තෙන් ගත්තේ. ඔයාලට කොම්පොස්ට් හොඳ පස් ගන්නත් පුළුවන් මේ කඩේකින්. හැබැයි මම නම් ගත්තේ ගෙදර වත්තෙන් පස්. මොකද අපි පටන් ගන්නෙ ඉස්සෙල්ලාමනේ. ඒ නිසා දැන් ගොඩාක් පස් ඕනිත් නෑ මේකට. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම ආයේ මේ වාගේ මේ පිදුරු තට්ටුවකුත් දැන් මේ හොඳටම දිරගලා වාගේ තියෙන පිදුරු තට්ටුවකුත් මේකට දාගන්නවා. එන ආයි අපි පස් ටිකක් මෙන්න මෙහෙම පෝච්චියට දානවා. ගල් කැට එහෙම හම්බුනොත් පොඩ්ඩක් ඉවත් කරලා ඉවර වෙලා අපි පස් ටික මෙහෙම සකස ගන්න පුළුවන්. ගොඩාක්ම පස් ඕනිත් නෑ මේකට. කංකුම් කියන්නේ ටිකක් තෙත සහිත පසේ හැදෙන දෙයක්නේ. ඒ නිසා මම දැන් ඔන්න ටිකක් පෝච්චියේ කාලක් විතර වගේ පිරෙන්න පස් දාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පුංචි බොටල් එකක් ගත්තා. හිල් 3-4ක් යොදලා වතුර ටිකක් මේකට දාගන්න. ස්ප්‍රේ කරන බොටල් එකක් පස්සේ ගන්න ඕනි. ඒකට දැම්ම ඕනි නෑනේ. ඒ නිසා දැන් බලමු මේ තියෙන කංකුම් පැකට් එක.